හෙලෝ ගයිස්, ඉතින් කොහොමද මේ බස් ගේම් එක අලුත්ම අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා මේ බදුල්ලට. ඒකේ වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක බලන්න යන්න අද. ලොගින් වෙනවා තාම. ඇත්තම කිව්වොත් මේ පැත්ත මාර ලස්සනයි. අපි බලමු මේ මම දැක්කේ YouTube එකේ ෆොටෝ එහෙම දාලා තියෙන කට්ටිය. ඒ වගේද කියලා බලමු අපි ගිහලා. ඉතින් යාළුවනේ දැන් උගලට මෙතන මතකයි මෙතන ඉහට අපිට යන්න ක්‍රමයක් තිබ්බේ නෑ. දැන් ඒක අපිට යන්න පුළුවන් දෙතන. ඔන්න දැන් බදුල්ල පැත්තට ආවා. පාර වංගු කන්දක් තියෙනවා. කන්දෙන් බස් එක අදින්න අම්මෝ සුපිරි වංගුව බස් එක සූම් ගානවා. ඒ වගේ වංගුත් සැරයි මේ 18 වංගු එහෙම ඇති. තේනල් බස් එක යන ලස්සන. ඕගොල්ලෝ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා දැන් ප්ලේ කරලා බලන්න. මෙතන නම් මොකද්ද දන්නේ තියෙනවා දන්නේ හරියට අපි උඩ බැහැලා බලමු. එතන ගිහිදසක් තිබ්බේ මොකද්ද කියලා මම නම් දන්නේ. ඔයගොල්ලෝ දන්න අය කමෙන්ට් කරලා යන්න. පේනෝනේ යාළුවෝ බස් එක නැවතුනම අද්දන්නේ මාර හිමි කන්ද හින්දා. අමාරු යාළුවනේ පේනවනේ. මේකේ මේ හරවන්න ඕන තැන්වල බෝඩ් එහෙම දාලා පරිස්සමින් යන්න මේ හැප්පෙනවා එහෙම කියලා දාලා බෝඩ් තියනවා. මම බදුල්ල කිට්ටුවේදී තමයි දාලා තින්නේ. කඳු හින්දා බස් එක අල්ලන්නේ යාළුවනේ. මගේ ඩ්‍රයිවිං හොඳයි නේ. තාම හැප්පුන්නේ නැහැ මට ඉතින්. ඩ්‍රයිවිං මගේ සුපිරි. මෙතන තුම්මන් හන්දියක් තියෙනවා නේ. අපි මේ පැත්තට හැරෙන්න. තුම්මන් හන්දිය. අම්මා තාපොඩ්ඩේ. දැක්කම CTV බස් එහෙම අලුත් කළා. ඒ තිබ්බට වඩා අලුත් කළා. දැක්ක ලස්සන. අර පරණ CTV වගේ තියෙනවා. අනේ වංගු සරයි වංගු නවලම ගන්න ඕනේ. අන්නේ හිනු. මයිතන් තාම මැප් එකට ගොඩක් දුරයි. මෙන්න පස්සට ඉන්න දැන් අපි. යම් තාම මැප් එක ගොඩක් දුරයි. පස්සට කිය කොහෙද දන්නේ අපි දන්නේ පැත්ත. දන්නයි කමෙන්ට් එකක් දාන්න යන්න පස්සට කියන්නේ කොහෙද කියලා. බදුල්ලට කෙලින් අපි ඉතින් කෙලින් ගිහිල්ලා ඉරෙන්නට යන්න. මම බදුල්ල ගැන තා ලස්සන වීඩියෝ ටිකක් හදන්නම්. මේ දවස් ටිකේ ගේමින් වීඩියෝ මට්ටියක් හදලා දාන්න බැරි වුණා. පොඩි වැඩ වගේ එක ඊට වෙලා ඉදී මම.
බලන්න. ඉතින් තියමතුරු බහුල ප්‍රදේශයක ප්‍රවේශාත්මක රිය ප්‍රිය පදවන්න. මේ වගේ බෝඩ් ගහක් තියෙනවා අපිට. පැහැදිලි නෑ එතන. මෙතන යාළුවනේ පේනවා ඇති සමහර පේනවත් ඇති මේ අර මේ පඩි බෙල්ලකට මේ වගා කරන්න තේ ඒ වගේ ලස්සනට මෙහෙ තියෙනවා. ලස්සනට පේනවා යාළුවනේ සුපිරියා. පල්ලමකුත් තියෙනවා. පල්ලමෙන් බස් එක කඩාගෙන යනවා පේනවනේ. මට උඩු බස් එක උඩින් ගියා දැක්කනේ. ඒ වගේ උඩින් යන්න ඕනනම් ඔයගොල්ලෝ ඒ වගේ යන්න යාළුවනේ. මේ වීඩියෝ එක හොඳට ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. මේ කාණුවල වැටුණොත් නම් මෙන්න අර ෆොටෝ වල දාලා තිබ්බාගේ මෙන්න එතන දියැලක් තමයි බලන්න. අපි නවත්තලා පොඩ්ඩක් බලමු. මේ පේනනේ යාළුවනේ දියැල සංයම් කරේ ට්‍රැෆික් එක මාව තල්ලු කරන එක. බදුල්ලට පට්ට දුර ඇති කියලා මැප් එකේ. ස්පීඩ් එක නම් තියෙන්නේ පල්ලමා. මම යාළුවනේ මං උඩින් ගියා බෝඩ් එකකුත් කඩාගෙන පේනවත් ඇති. මොහොල ගියම්ම වගේ. ඔයගොල්ලෝ එයාගේ උඩින් යන්න නම් try කරලා බලන්න අස හිතේ. හරි තියාගෙන දෙන්න බදුල්ලට ගොඩක් ළඟයි අපි යනවා. මෙතන ෂෙඩ් එකක් තියෙනවා. එතන යාළුවනේ මෙතනට පාරක් තියෙනවා යතයි කියලා. එතකින් බෝඩ් එක මේ යන්න බෑ. මැප් එකේ පෙන්වන්නට කොට පාටේ. දෙපැත්තෙම අතහැරුවා. කෙලින් යනවද අනිත් පැත්තට දාම්. අනිත් පැත්තට කම්බල. ආතල් එකටත් එක්ක. Karena යාළුවනේ අමාරු ඉතින් යාළුවනේ අපිට මෙතන හරවන්න තියෙනවා. උන්නෝකයි යාළුවනේ බදුල්ල නගරේ. ඔයගොල්ලෝ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. බදුල්ල නගරේ තව විස්තර ටිකක් හොයාගෙන ඔයගොල්ලන්ට ගේමින් වීඩියෝ ටිකක් දාන්න. ගිහින් එන්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න.